හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරසිංහ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මාස 11 වෙනි දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවෙල මහතා අද නියෝග කරන ලදී. ව්‍යාජ උපැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන බලපත්‍රයක් ලබාගත් බවට වෙන චෝදනාව යටතේ ශෂි වීරසිංහ මහත්මියට මෙම නඩුව පවරා තිබේ. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂි වීරසිංහ මහත්මිය අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිලි වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක සාක්ෂි විභාගයට පෙනී සිටින බැවින් පැමිණිලි කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නඩු විභාගයේ කල් තිබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. චමින්ද නැමැති පුද්ගලයෙකු කළ ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ශෂි වීරසිංහ මහත්මිය විත්තිකාරය කරමින් මෙම නඩුව පවරා තිබේ. මෙම චෝදනාවට වසර 2ක සිරදඬුවම් නියම වී සිටි ශෂි වීරසිංහ මහත්මිය 2022 වසරේ මේ මාස 31 වන දින අපමත මුදා හරිනු ලැබුවා.